මේ වෙලාවේ බයිපාස් එකක් කරන්න මිනිස්සු පොලිමේ ඉන්නවා අවුරුදු 4ක්. ඔබත් කවදා හරි දවසක පරාජිතෙක් වගේ මේ මනුෂ්‍යාත්මෙන් සමුගන්න දවස වැඩි ඈතක නෙමෙයි. සොහනක වල දාලා සොහනක පුච්චල දාලා එන දවස වැඩි ඈතක නෙමෙයි. පිටන්නේ ඔය රේස් එක ඕනවට වඩා හයියෙන් දුවන්න එපා. ඕකේ කෙලවර තියෙන්නේ මරණය. ෂුවර් නැත්තම් දුවලා බලන්න. නිකන් මේ හීනෙන් බය වෙලා ඉවිල්ලා කියනවා නෙමෙයි. පින්වත්නි විශ්වාස කරන්න මගේ වචනය. මේ ජීවිතේ කෙලවර තියෙන්නේ මරණය. ඕකට වැඩි ආදරය කරන්න රැක බලා ගන්න යන්න එපා. ඕකත් එක්ක ඕනවට වඩා හුරතල් වෙන්න යන්න එපා. කොච්චර හුරතල් වුණත් කෙලවර එක්ක වල දානවා එක්ක පුච්චනවා. ඒ දෙකෙන් මෙහා පින්වත්නි අපි ඔගොල්ලෝ හිතන්නේ අපි මේ ජීවිතේ ජීවත් වෙලා කවදාරි දවසක අපි දිනයි කියලාද? කැට තියලා කියනවා කියන්නේ. කැට තියලා කියන්නේ ඔබ BMW එකක ගියත් Benz එකක ගියත් Prado එකක ගියත් දොස්තර කෙනෙක් වුණත් ඉංජිනේර කෙනෙක් වුණත් ජීවිතයේ අවසානයේ දිනන මිනිස්සු නෑ. ජීවිතයේ අවසානයේ තියෙන්නේ මරණයෙන් පරදින මිනිස්සු. ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිග අතහැරලා දාලා සිද්ධාර්ථ කාලේ යසෝදරාව ප්‍රජාපතියව සුද්ධෝදනව අතහැරලා දාලා එදවස උපන් රාහුලව අතහැරලා දාලා ගිහි ජීවිතය අතහැරලා දාලා ගියේ සක්විති රජකම උරුම වෙලා තියෙද්දි දිනන්න පුළුවන් නම් උන්වහන්සේ යයිද? මේක මිස් වෙලා ගිහිල්ලා පින්වත්නි ප්‍රේතාත්ම භාවයක් ලැබුවොත් කල්ප ගානකට බොන්න වතුර ටිකක්වත් ලැබෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. මේක මිස් වෙලා ගිහිල්ලා තිරිසන්නාත්ම භාවයක් ලැබුණොත් ටැප් එකක් අරගෙන වතුර බොන්නවත් ඔබට හැකියාව නැති වෙනවා කියලා මතක තියාගන්න. හරක්ට බල්ලොන්ට උයාගෙන කන්න බෑ. අපිට බඩගින්නේ නම් උයාගෙන කන්න පුළුවන්. උයාගෙන කන්න බැරි විසික් කරන දේවල් කන්න වෙන ජීවිතයක් ලැබෙනවා කියලා මතක තියාගන්න. සර්පයෙක් නයෙක් පොළඟෙක් වුණොත් ගෙම්බෙක් කටුස්සෙක් හුණෙක් හොයාගෙන කිලෝමීටර් ගණන් බඩගගා යන්න වෙනවා කියන එක මතක තියාගන්න. ඒ යන අතරමඟ මිනිස්සුන්ට ලැබුණොත් සමහරක් වෙලාවට පොළු වලින් ගහලා මරනවා. සමහරක් වෙලාවට ලාඹු තෙල් ගහනවා. එහෙම සසරක් ඔබට යන්න තියෙන්නේ තව ටික කාලෙකින් කණ්ඩ හුණෙක් හොයාගන්න නැතුව කිලෝමීටර් ගාණක් බඩ ගන්න වෙන ආත්ම භාවයක් ලැබීමේ සම්භාවිතාවය වැඩි. ප්‍රේත ආත්මකට වැටුනොත් ගංගානම් නදිය ගාවට හෘදයෙන් ගියත් පහක් වෙනකොට ගංගානම් නදිය වතුර හිඳෙනවා කියන නැතම් ප්‍රේතයන්ගේ කර්ම විපාක වලට අනුරූපීව ඔය ඔක්කොමත් හරි ගිහිල්ලා සතර පායේ අපා මහා අවීචයට වැටුණා. තිබහයි කියනකොට කටට දාන්නේ ලෝදිය. බඩගිනි කියනකොට කටට දාන්නේ අඟුරු ගිනියම් වෙච්ච. ආත්ම භාවයන් සුඛෝපභෝගී නෑ. මේක කී දෙනෙක් මරුණාම අඬන්නද? තව ඕගලන්ට මේවා පටන් ගත්තේ නැහැ. තාම මේ පන්දම් පානිය විතරයි හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට. තව ටික කාලෙකින් පිළිකාවක් හැදිලා පිළිකාර වලට බඩ ගන්න උනාම බලන්න මූණෙන් භාගයක් දිය වෙලා උගුරෙන් භාගයක් දිය වෙලා කන්න බොන්න බැරුව නහයට බට දාන දවස වැඩි ඈතක නෙමෙයි ওই පිඟුතුල්ලට. මුත්‍රා කරන්න නැගිටලා යන්න බැරුව මුත්‍රා මාර්ගයට බටයක් දාලා බෑග් එකක් එල්ලන දවස වැඩි ඈතක නෙමෙයි ওই පිඟුතුල්ලට. වැසිකිලි කරගන්න මල මූත්‍රා කරගන්න බාත්රූම් එකකට යන්න බැරිව ඇගේම මල මූත්‍රා පහ වෙන වැසිකිලි පහ වෙන වැසිකිලිය සිද්ධ වෙන ඇඳම වැසිකිලිය වෙන ඇඳම නිවහන වෙන දවස වැඩි ඈතක නෙමෙයි ওই පිංගුතුලට දුවලා බලන්න මම මේ කියන්නේ බොරුද කියලා. පිංගත්නි පිළිකාර වලට මම ගිහිල්ලා තියෙනවා, වකුගඩු ආට්ටු වලට ගිහිල්ලා තියෙනවා, මුත්‍රා ආට්ටු වලට ගිහිල්ලා තියෙනවා, ICU දැකලා තියෙනවා, පනාදින ලෙඩ්ඩු දැකලා තියෙනවා. මේ වෙලාවේ බයිපාස් එකක් කරන්න මිනිස්සු පොලිමේ ඉන්නවා අවුරුදු 4ක්. හැම තැනම ලෙඩ්ඩු, සමහරු වකුගඩු හිඟා කනවා, සමහරු අක්මාරෝහලේ අක්මාබද්ධ කිරීමේ සංගමයේ ගාව අක්මා හොයනවා, සමහරුන්ට ලියුකේමියාව සතියෙන් මාසෙන් ලේ මාරු කරන්න ඕනේ. ඒ ඇස්සේ සමහරු මදුරුවෝ කාලා මැරෙනවා, සමහරු මදුරුවෝ කාලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙලා ඇඳ යටට වෙලා ඉන්නවා. ජීවිතේ ලස්සන නැහැ. අද බනහලේ යන ගමන් හරියට ටිපර් එකක් ඇවිල්ලා කකුලක් යට කරගෙන ගියොත් ඔය කකුලට ඇන්ටනාවක් දාලා තමයි ඊළඟ ජීවිත කාලෙක ජීවත් වෙන්න වෙන්නේ. පැරලයිස් වෙලා ඇඟෙන් භාගයක් පළ නැති වුණොත් අංශ භාගය හැදුනොත් ආපහු කතන්දර නෑ කියන්න කන්න කට ඇරගන්න බැරි දවස වැඩි ඈතක නෙමෙයි. ගිහිල්ලා බලන්න.